තාක්ෂණය කොතරම් දියුණු වුණත් අපි ජීවත් වෙන මේ ලෝකේ තවමත් ගවේෂණය නොකළ අద్භූත ස්ථාන ඕන තරම් තියෙනවා. මේ වගේ ගවේෂණය නොකළ ස්ථාන වලින් ප්‍රධානම තැනක් තමයි ඇමසන් වනාන්තරයට හිමි වෙන්නේ. මිනිස් ඇසින් හැංගුණු අතිශය දියුණු ජෛව විවිධත්වයක් තියෙන ඇමසන් වනාන්තරය කියන්නේ මේ මිහිමත තියෙන ඉතාමත් පුදුම සහගත ස්ථානයක්. ඇමසන් වනාන්තරය තුළ තියෙන වසර මිලියන ගාණක් පුරාවට අනුවර්තනය වෙමින් ගොඩනැගුණු ඉතාමත් ඉහළ ජෛව විවිධත්වය නිසා විදුලිය පාලනය කිරීමට හැකි ප්‍රබල විස සහිත ඒ වගේම තවත් නොයෙකුත් හැකියාවන් සහිත ඉතාමත් ඉහළ අනුවර්තන ලක්ෂණ ඇති සතුන් බිහි වී තියෙනවා. මේ නිසා කෘමියා මීයගේ ඉඳලා මිනිසා දක්වා සියලුම සතුන්ට ඇමසන් වනාන්තරය තුළ සෑම අස්සම් මුල්ලන් නෑරම භයානකත්වයේ සැඟවී තියෙනවා. ඇමසන් වනාන්තරය ගැන තවත් පුදුම සහගත දෙයක් නම් මානව ගෝත්‍ර ගණනාවක්ම වර්තමානය වන තෙක්ම මේ වනාන්තරය තුළ නොනැසී පවතිනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්නේ ඇමසන් වනාන්තරයේ ජීවත් වෙන භයානකම සතුන් කිහිප දෙනෙක් ගැනයි. මේ ඔබ දකින්නේ ලෝකයේ විශාලම සර්ප විශේෂය වන ග්‍රීන් ඇනකොන්ඩා සර්ප විශේෂයයි. මේ සර්පයන් ඇතුළුනොත් වඩා විශාල වර්ධනය වන්නේ ගැහැණු සතුනුයි. ඔවුන් අඩි 30ක් පමණ, ඒ කියන්නේ මීටර 9ක් පමණ දිගකට වර්ධනය වෙනවා. ඔවුන්ගේ විෂ්කම්භය අඟල් 12ක්, ඒ කියන්නේ සෙන්ටිමීටර 30ක් පමණ වෙනවා. වැඩුණු ග්‍රීන් ඇනකොන්ඩා ගැහැණු සතෙක් රාත්තල් 550ක්, ඒ කියන්නේ කිලෝග්‍රෑම් 250ක් විතර බරකින් යුක්ත වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලටම හිතා ගන්න පුළුවන් මේ සතුන්ගේ විශාලත්වය ගැන. මේ ඇනකොන්ඩාවන්ගේ ශරීර වර්ණය ඔලිව් කොළ පැහැයට හුරු වෙන අතර කොඳු වැට පේලිය දිගේ කහ පැහැති ඕවලාකාර ලප පිහිටා තියෙනවා. ඔවුන්ගේ බඩ කොරපොතු සහිත කළු වර්ණයෙන් යුක්ත වෙනවා. ජලාශ්‍රිත ප්‍රදේශයන්ට ඉතා හොඳින් අනුවර්තනය වුණු මේ සතුන්ට මේ වර්ණයන් සැඟවීමට ඉතා උපකාරී වෙනවා. මේ සතුන්ගේ ඇස් හා නාස හිස් මුදුනේ පිහිටා තිබීම ඔවුන්ට ජලයේ පිහිනන විට දැකීමට හා උස්ම ගැනීමට ඒක විශාල පහසුවක් වෙනවා. ඔවුන්ගේ ප්‍රධාන වාසස්ථානය වෙන්නේ නිවර්තන වැසි වනාන්තරයි. ඇලදොල ගංගා, ගම් වතුරට යටවුණු තනබිම් වැනි නොගැඹුරු සෙමින් ගලා යන ජලයේ වාසය කරන්න තමයි මොවුන් වඩාත් ප්‍රිය කරන්නේ. ඔවුන්ගේ ජීවිතයේ වැඩිම කාලයක් ගත වෙන්නේ ජලයේ. බොහෝ විට ගොඩබිම ගස්වලත් දකින්නට ලැබෙනවා. වනාන්තරයේදී මේ ග්‍රීන් ඇනකොන්ඩාවන් වසර 10ක් පමණ ජීවත් වෙනවා. කෙසේ වෙතත් මිනිස් රැකවරණයේදී ඔවුන් වසර 20ක් පමණ ජීවත් වෙනවා. සියලුම සර්පයන් වගේම මාංශ භක්ෂක වෙන මොවුන් විෂ රහිත සර්ප විශේෂයක්. ග්‍රීන් ඇනකොන්ඩාවන් ඔවුන්ගේ ශක්තිමත් හකු ආධාරයෙන් ගොදුරු අල්ලාගෙන ඔවුන්ගේ මාංශපේශී ශරීරය භාවිතා කරලා ඔවුන්ගේ ගොදුරු තලා අමරා දමනවා. ග්‍රීන් ඇනකොන්ඩාවන් ඒපෙක්ස් ප්‍රෙඩටර්ස්ලා, ඒ කියන්නේ අග්‍ර විලෝපිකයෝ. ඒකින් අදහස් වෙන්නේ ආහාර දාමේ මොවුන් දඩයම් කරන්න වෙනත් සත්ත්ව විශේෂයක් නෑ කියන එකයි. මොවුන් ඔවුන්ගේම වර්ගයේ සර්ප පැටවුන්, මාළුන්, කුරුල්ලන්, මුව පැටවුන් වගේ විවිධාකාර ගොදුරු වලට හුරු වී සිටිනවා. අභිජනන සමයේදී ගැහැණු සතුන් විසින් පිරිමි සතුන් පවා ආහාරයට ගන්න අවස්ථාවන් තියෙනවා. ඔවුන්ගේ විශාලත්වය නිසා මේ ග්‍රීන් ඇනකොන්ඩාවන්ට මිනිසෙක් වුණත් ආහාරයට ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් ඒක ඊටම දුර්ලභව සිදු වෙන දෙයක්. දැන් අපි බලමු පිරානා මත්ස්‍යයන් ගැන. ඔවුන්ගේ නිකට කරමල් වල ඉඳලා බඩ දක්වා යටිපැත්තෙන් රතු පාට වෙනවා. හිස හා ශරීරය අලු හෝ වෙනත් වර්ණයන්ගෙන් යුතු වෙනවා. කොරපොතු දීප්තිමත් රිදී පැහැයෙන් යුක්ත වෙනවා. ඔවුන්ට ත්‍රිකෝණාකාර තියුණු දත් වගේම හකු වලට සම්බන්ධ බලවත් මාංශ පේශී පවතිනවා. ඒ නිසා පිරානාවන්ට ගොඩක් ලොකු බයිට් ෆෝස් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ දත් ඝන මාංශමය තොල් වලින් ආවරණය වෙලා තියෙනවා. මේ පිරානා මත්ස්‍යයන් අඩියකට වඩා ටිකක් දිගට වර්ධනය වෙනවා. රාත්තල් 4ක් පමණ බරකට වර්ධනය වෙනවා. මොවුන් බහුලව දකින්නට ලැබෙන්නේ ඇමසන් ගංගා ද්‍රෝණියේ පහළ කොටසෙයි. ගංගාවේ නිසල වගේම ගලා බසින කොටස්වලත් මොවුන් වාසය කරනවා. පිරානාවන් සාමාන්‍යයෙන් අවුරුදු 10ක් හෝ ඊට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා. චිත්‍රපටිවල අපි දකින පිරානාවන් දරුණු ඝාතකයන් වගේ නිරූපණය කරත් බොහෝ විශේෂයන් කුණු කසල හෝ ශාක ද්‍රව්‍ය තමයි ආහාරයට ගන්නේ. කුඩා මාළුන්, මියගිය මත්ස්‍යයන්ගේ ශරීර කොටස්, කෘමීන්, ජලජ අපෘෂ්ඨ වංශයෙන්, ක්ෂීරපායින්, කුරුල්ලන්, විවිධ පළතුරු වර්ග තමයි මේ පිරානාවන්ගේ ආහාර වලට අයත් වෙන්නේ. කුඩා පිරානාවන් දිවා කාලයේදී ආහාර සොයනවා. විශාල පිරානාවන් වඩාත් ක්‍රියාකාරී වෙන්නේ රාත්‍රී කාලයේදී. කණ්ඩායම් විදිහට ජීවත් වෙන මේ මත්ස්‍යයන් ගොදුරු වලට පහර දෙන්නේත් කණ්ඩායම් වශයෙන්. මේ මත්ස්‍ය කණ්ඩායම් වලට මත්ස්‍යයන් 20ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. මේ පිරානාවන් මිනිස්සුන්ට තුවාල කරත් මිනිසු මරා දැමූ සිද්ධීන් ඉතාමත් දුර්ලභයි.
ඊළඟට අපි බලමු හී විෂ ගෙම්බන් ගැන. නිවර්තන මධ්‍යම සහ දකුණු ඇමරිකාවට ආවේනික වුණු මේ ගෙම්බන් ශරීරයෙන් පොඩි වුණත් මිනිස්සු 20ක් නැත්නම් මීයන් 10000ක් පමණ මරා දැමීමට තරම් ප්‍රමාණවත් විෂක් ඔවුන්ගේ ශරීරයේ අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 1.5 පමණ දිගට වැඩෙන මේ සතුන් ඇතැම් විට සෙන්ටිමීටර් 6ක් පමණ දිගට වර්ධනය වෙනවා. ඔවුන් සාමාන්‍යයෙන් ග්‍රෑම් 28ක් පමණ බරකින් යුක්ත වෙනවා. මේ හී විෂ ගෙම්බන් දීප්තිමත් වර්ණ වලින් යුතු වෙනවා. විලෝපිකයන්ට තමන් විෂ සහිත බව හඟවන්නත් ඔවුන් මේ වර්ණ රටා යොදා ගන්නවා. මේ ගෙම්බන් අතර අධික විෂ සහිත ගෙම්බන් වඩාත් දීප්තිමත් වර්ණ රටා වලින් යුක්ත වෙනවා. තරමක් විශාල සතුන් ගොදුරු කරගන්න හුරු වුණු විශේෂ තරමත් ගුප්ත වර්ණ රටා වලින් යුක්ත වෙනවා. සාමාන්‍යයෙන් හී විෂ ගෙම්බන්ගේ ගොදුරු වෙන්නේ කුහුඹුවන්, මයිටාවන්, වේයන් වගේ කුඩා සතුන්. දකුණු ඇමරිකානු ආදිවාසීන් මේ ගෙම්බන්ගේ විෂ සහිත ශ්‍රාවයන් ඊතලවල හිස් කොටසේ ආලේප කරන නිසා තමයි මොවුන් හී විෂ ගෙම්බන් ලෙස හඳුන්වන්නේ. මේ හී විෂ ගෙම්බන්ගේ විෂට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන ප්‍රතිවිෂක් දැනටත් සොයාගෙන නැහැ. විෂවීමකින් මිනිත්තු ගාණක් ඇතුළත මිය යාමටත් ලක්විය හැකියි. මේ විෂමකින් මාංශ පේශී ලිහිල් වීමට අදාළ ස්නායු සම්ප්‍රේෂණ නිපදවීම වළක්වනවා. ඒ නිසා හෘදයාබාධ තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ හී විෂ ගෙම්බන්ගේ විෂවීම වලින් මිනිස් මරණ ගැන ප්‍රකාශිත වාර්තා හම්බෙලා නැහැ. මේ ඉන්නේ කිඹුල් පවුලේ විශාලම සමාජිකයෙක් වන ඇමර්සන් ගංගාද්‍රෝණී ජීවත් වෙන විශාලම විලෝපිකයා වෙන කළු කයිමන් කිඹුල් විශේෂයයි. මේ විශේෂය උතුරු හා දකුණු ඇමරිකානු තෙත්බිම්, ගම් වතුරට ලක් වූ සවානා, ගංගා සහ අනෙකුත් මිරිදිය පරිසරයන් වල හඳුනා ගන්නට ලැබෙනවා. කයිමන් කිඹුලන්ට ගොඩබිම දඩයම් කරන්න පුළුවන්කම තිබුණත් ඔවුනුත් අනෙකුත් කිඹුලන් වගේම තම ගොදුරට ජලයෙන් පමින පහර දෙන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. හොඳින් වැඩුණු කයිමන් කිඹුලෙක් මීටර් 4ක් හෝ 5ක් පමණ දිගට වර්ධනය වෙනවා. ඒ කියන්නේ අඩි 13ක් හෝ අඩි 16ක් පමණ දිගක්. කළු කයිමන් කිඹුලෙක් කිලෝ 35ක්. ඒ කියන්නේ රාත්තල් 77ක් පමණ බරකට වර්ධනය වෙනවා. කළු කයිමන් කිඹුලන්ගේ වර්ණය අලු සිට කළු පැහැ දක්වා වර්ණ වලින් යුක්ත වෙනවා. ඔවුන්ගේ පහළහක මත අලු හෝ දුඹුරු වර්ණ දකින්න පුළුවන්. ඒ වගේම වලිගය හා ශරීරය මත සුදු පැහැ සිට කහ දක්වා වූ ලා වර්ණයන් දකින්න පුළුවන්. මේ විශේෂයේ දිග වටකුරු වගේම මොට නාසයක්, ශක්තිමත් හනු, තියුණු නියපොතු, දැල් සහිත ඇඟිලි සහිත කෙටි කකුල් සහ දිග වලිගයක් දකින්න ලැබෙනවා. ඔවුන්ගේ හකුවල 72ත් 76ත් අතර සංඛ්‍යාවක දත් පිහිටා තියෙනවා. කළු කයිමන් කිඹුලත් ඇමර්සන් වනාන්තරයේ ජීවත් වෙන ඒපෙක්ස් ප්‍රෙඩටර් කෙනෙක්. ඒ නිසා ඔවුන් සමග ආහාර සඳහා තරඟ කරන්න තරඟකරුවන් ඉතාම අඩුයි. ඔවුන් සාමාන්‍යයෙන් දඩයම් කිරීම සඳහා තෝරගන්නේ රාත්‍රී කාලයයි. පිරානාවන්, කැට්ෆිෂ් වගේ මාළු වර්ග තමයි කයිමන් කිඹුලන්ගේ ප්‍රියතම ගොදුරු වෙන්නේ. ඒත් මුවන්, ඌරන්, බල්ලන්, සර්පයන්ද ඔවුන්ගේ ගොදුරු වලට අයත් වෙනවා. ඔවුන්ගේ විශාල ප්‍රමාණය නිසා කළු කයිමන් කිඹුලන් මිනිසුන්ට පවා අනුතුරුදායක වෙන්න පුළුවන්. කොහොම වුණත් කළු කයිමන් කිඹුල් පැටවුන් ජගුවර් සහ ඇනකොන්ඩාවන්ගේ ගොදුරු බවට පත් වෙන අවස්ථා තියෙනවා. මේ විශේෂය වනයේ අවුරුදු 8ක් පමණ ජීවත් වෙනවා. මිනිස් භාරයේ වසර 13ක් පමණ ජීවත් වෙනවා. මේ ඔබ දකින්නේ ඇමර්සන් වනාන්තරයේ ජීවත් වෙන විදුලියාඳන්. සිහින් සර්පයෙකුගේ වගේ ශරීරයක්, ඝන කොරපොතු රහිත සමකින්ද යුතු මේ විදුලියාඳන් තද අලු සිට දුඹුරු දක්වා වන වර්ණ පරාසයකින් යුතු වෙනවා. ශරීරයේ යටි ප්‍රදේශය කහ තැඹිලි පැහැයක් ගන්නවා. මොවුන් විද්‍යුත් ධාරා නිපදවන අවයව වලින් සමන්විත වන අතර ඒ අවයව වලින් නිපදවන විද්‍යුත් ධාරා ආරක්ෂාවට, දඩයම් කිරීමට වගේම සංවේදනය හා සැරිසැරීම සඳහා යොදා ගන්නවා. විශාල විද්‍යුත් ධාරාවකින් පහර දීමට විශාල ශක්තියක් වැය වෙන නිසා ඒ වගේ විද්‍යුත් ධාරාවකින් පහර දීමේදී විදුලියාඳට දැඩි වෙහෙසක් ඇති වෙනවා. විදුලියාඳන් අඩි 6 සිට අඩි 8 දක්වා දිගකට, ඒ කියන්නේ මීටර් 2ත් මීටර් 2.5ත් අතර දක්වා දිගකට වර්ධනය වෙනවා. ඇමර්සන් ගංගාවේ සහ අතු ගංගාවල නිස්කලංක හා සෙමෙන් ගමන් කරන ජලයේ තමයි මොවුන් වාසය කිරීමට වඩාත්ම ප්‍රිය කරන්නේ. වනාන්තරයේ වාසය කරන විදුලියාඳන්ගේ ආයු කාලය තාමත් නිශ්චිතවම නිගමනය කර නොතිබුණත් මිනිස් රැකවරණයේදී පිරිමි සතුන් වසර 10ත් 15ත් අතර කාලයකුත්, ගැහැණු සතුන් වසර 12ත් 22ත් අතර කාලයකුත් ජීවත් වෙනවා. මේ විදුලියාඳන් මාංශ භක්ෂක සතුන් වෙනවා. මාළුන්, කෘමීන් සහ උභයජීවීන්, උරගයින්, ශීරපායින් වැනි කුඩා පෘෂ්ඨ වංශයෙන් තමයි මොවුන් ආහාරයට ගන්නේ. අලුතෙන් බිහි වුණු විදුලියාඳ පැටවුන්
නොකැඩුණු බිත්තර ආහාරයට ගන්නවා. මොවුන්ට 860ක් පමණ වෝල්ටීතාවයක් විසර්ජනය කරන්න පුළුවන්. ඒක මිනිස්සු තුළ දැඩි වේදනාවක් වගේම කම්පනයක් ඇති කිරීමට සමත් වෙනවා. මේ විදුලි ආයතනගේ ප්‍රහාරය නිසා මිනිසුන් මිය ගියපුවත් ඉතාම දුර්ලභයි. මොවුන් පහර දීමකින් බහුවිධ කම්පනයන්, ශ්වසන ආබාධ, හෘදය ආබාධ ඇති කරන්න පුළුවන්. ඒ වගේ දැඩි කම්පනයකින් පස්සේ ජලයේ ගිලී මිය යාමටත් ඉඩකඩ තියෙනවා. ඊළඟට බලමු බුලට් කුහුඹුවන් ගැන. මේ කුහුඹුවන්ගේ දෂ්ට කිරීමක වේදනාව වෙඩි පහරක වේදනාවට සමාන නිසා මේ කුහුඹුවන් මේ නමින් හඳුන්වනවා. මේ බුලට් කුහුඹුවන් වර්ණයෙන් රතු දුඹුරු වර්ණයෙන් යුතු වෙනවා. සෙන්ටිමීටර් 1.8ත් 2.5ත් ඒ කියන්නේ අඟල් 0.7ක් පමණ දිගකට වර්ධනය වෙනවා. සාමාන්‍ය විශාල ගස්වල පාමුල පසෙහි විශාල කූඩු සාදමින් තමයි මොවුන් වාසය කරන්නේ. මේ වගේ කුහුඹු ජනපදවල 100 ගානක ඉඳලා 1000 ගානක් දක්වා කුහුඹුවන් අන්තර්ගත වෙන්න පුළුවන්. මේ කුහුඹු ජනපදවල රැජින තරමක් ප්‍රමාණයෙන් විශාල වෙන අතර අභිජනන කාල සීමාව දක්වා ඔවුන්ට පිහාපත් පිහිටනවා. කම්කරු කුහුඹුවන්ගේ ශරීර ප්‍රමාණය අනුව ඔවුන්ගේ කාර්යයන් වෙනස් වෙනවා. කුඩා කුහුඹුවන් කීටයන් රැක බලා ගැනීම සඳහා කූඩු තුළම රැඳී සිටිනවා. විශාල කුහුඹුවන් ආහාර සොයා ගැනීම සහ ආරක්ෂාව සැපයීම සිදු කරනවා. දඩයම් කිරීමේදී හා විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට ඔවුන්ගේ දෂ්ට කිරීම භාවිතා කරනවා. බුලට් කුහුඹුවන් කුරුමිනියන් සහ ඔවුන්ගේ මලකුණු සහ සජීවී මකුළුවන් සහ ගෙම්බන් දඩයම් කරනවා. ඔවුන් ප්‍රධාන වශයෙන් සවස් වරුවේ සහ රාත්‍රියේදී තමයි ආහාර සොයාගන්නේ. ඒ විදිහට එකතු කරගන්න ආහාර සහ ජලය කුහුඹු ජනපදවල සිටින කීටයන් සහ පරිණත කුහුඹුවන් සඳහා ගෙනෙනු ලබනවා. මේ බුලට් කුහුඹුවන් වෙනත් කුහුඹු ජනපදවල කුහුඹුවන් මෙන්ම විලෝපිකයන්ද ඔවුන්ගේ කූඩු වලට ඇතුල් වීම වළක්වා ගන්න දැඩි ලෙස සටන් කරන ස්වභාවයක් දකින්න පුළුවන්. මීමැස්සන්ගේ සහ බඹරුන්ගේ දෂ්ට කිරීමේ වර්ගීකරණය සඳහා ඇමරිකානු රසායන විද්‍යාඥ හා කීට විද්‍යාඥ ජස්ටින් නෝ ස්මිඩිට් විසින් වැඩි දියුණු කරපු දෂ්ට කිරීමේ වේදනා දර්ශකයේ බුලට් කුහුඹුවන්ගේ දෂ්ට කිරීම උපරිම ධන 4ක අගයක් විදිහට ශ්‍රේණිගත කරලා තියෙනවා. පිරිසිදු දැඩි දීප්තිමත් වේදනාවක් විදිහට තමයි ඔවුන් බුලට් කුහුඹුවාගේ දෂ්ටනීය වේදනාව විස්තර කරන්නේ. මේ උණ්ඩ කුහුඹුවන්ගේ විෂ ක්‍රමයෙන් වගේ සතුන් අංශභාග කර මරා දමන්න සමත් වෙනවා. මිනිසුන් තුළ විෂ මගින් බලපෑමට ලක් වූ ශරීර කොටස තුළ తాවකාලික අංශභාග තත්ත්වයන් ඇති කරනවා. ඒ වගේම අධික වේදනාවක් වගේම පාලනය කළ නොහැකි වෙවුලීමක් ඇති කරනවා. සමහර විට වසා ගැටි තිබීම පවා දකින්න ලැබෙනවා. මේ ඔබ දකින්නේ බ්‍රසීලයේ ඉබාගාතේ යන මකුළුවන්. ඔවුන් අයත් වෙන්නේ ග්‍රීක භාෂාවේ මිනිමරුවා කියන අර්ථය ඇති ෆොනොට්‍රියා කුලයටයි. සන්නද්ධ මකුළුවන් කෙසෙල් මකුළුවන් ලෙසද මේ මකුළුවන් හඳුන්වනු ලබනවා. ලෝකයේ උග්‍ර විෂ සහිත මාරාන්තිකම මකුළුවන් අතරට මේ බ්‍රසීලියානු ඉබාගාතේ යන මකුළුවන් අයත් වෙනවා. ඕස්ට්‍රේලියාවේ ක්ලිනිකල් ටොක්සිනොලොජි සංග්‍රහයේ 2018 අධ්‍යයනයකට අනුව මිනිසුන්ට විශේෂයෙන්ම කුඩා ළමයින්ට මාරාන්තික විය හැකි ස්නායු විෂ සහිත වේදනාකාරී දෂ්ට කිරීම සිදු කරයි. බ්‍රසීලියානු ඉබාගාතේ යන මකුළුවන් අඟල් 2ත් 7ත් අතර ප්‍රමාණයක දිගකට වර්ධනය වෙන්න පුළුවන්. මේ මකුළුවන් වොන්ඩරින් ස්පයිඩර්ස් එහෙම නැත්නම් ඉබාගාතේ යන මකුළුවන් විදිහට හඳුන්වන්නේ ඔවුන් සාමාන්‍ය මකුළුවන් විදිහට දැල් සෑදීමක් සිදු නොකරන නිසා. සැඟවී සිට ගොදුරට ඍජුව පහර දීමට තමයි මොවුන් පුරුදු වී සිටින්නේ. දහවල් කාලය ශාක කඳන් යට හෝ කුහරවල සැඟවී සිටින මොවුන් රාත්‍රී කාලයේදී දඩයම් කිරීම ආරම්භ කරයි. අනිකුත් මකුළු විශේෂ කුඩා උභයජීවීන්, උරගයින්, මීයන් මේ වගේ සතු තමයි මේ බ්‍රසීලියානු ඉබාගාතේ යන මකුළුවන්ගේ ප්‍රධාන ගොදුරු බවට පත් වෙන්නේ. මොවුන් සාමාන්‍යයෙන් වසරක් හෝ 2ක් ජීවත් වෙනවා. මේ මකුළු දෂ්ටනයකින් මිනිසෙකුට දෂ්ට කළ ස්ථානයේ දැඩි දැවිල්ලක් ඇති වෙන අතර දහඩිය දැමීම, කඳුළු ගැලීම වැනි මූලික රෝග ලක්ෂණ දකින්න පුළුවන්. ප්‍රතිකාර නොකර මිනිත්තු 30ක් පමණ ගත වන විට අධිරුධිර පීඩන හෝ අඩුරුධිර පීඩන තත්ත්වයන්, වේගවත් හෝ මන්දගාමී හෘද ස්පන්දන තත්ත්වයන්, ඔක්කාරය, කැරකිල්ල, පෙනීමේ දුබලතා හා කම්පන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ විදිහට බ්‍රසීලියානු මකුළු දෂ්ටනයකින් මිනිසුන් මිය යන පුවත්ද වරින් වර වාර්තා වෙනවා. අපි ඊළඟට බලමු ලෝකේ මාරාන්තිකම දෂ්ට කිරීමක් තියෙන බුස්මාස්ටර් සර්පයන් ගැන. මේ සර්පයන්ගේ විසට ප්‍රතිකාර තිබුණත් දෂ්ට කිරීම වලින් ඉහළ මරණ අනුපාතිකයක් වාර්තා වෙනවා. මේ බුස්මාස්ටර් සර්පයන් ඉතාමත් වේගවත් සතුන් විශේෂයක් වන අතර උගේ විෂ නිපදවීමේ ක්‍රියාවලියත් ඉතාම වේගවත්. මේ නිසා ඔවුන්ට පිට වැඩි වාර ගණනක් දෂ්ට කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔවුන්ට ඕනෑම ගොදුරක් මරා දැමීමේ හැකියාව ලැබී තියෙනවා. කොහොම වුණත් මේ බුස්මාස්ටර් සර්පයන්
සාමාන්‍යයෙන් ගැටුම් මගහැර යන බියගුළු හුදකලාව සැඟවී වාසය කිරීමට කැමති සර්පයන් වෙනවා. රාත්‍රී කාලයේදී දඩයම් කිරීමට පුරුදු වී සිටින මේ සර්පයන් උණුසුම් ලේ සහිත ගොදුරු හඳුනා ගන්න ඔවුන්ගේ නාසය ඇසල තියෙන තාප සංවේදක වලවල් භාවිතා කරනවා. ඔවුන් ගොදුරක් වෙනුවෙන් සතියක් වුණත් මග රැකගෙන ඉන්න පුරුදු වෙලා ඉන්නවා. උපරිම අඩි 12ක් පමණ දිගට වර්ධනය වෙන මේ බුස්මාස්ටර් සර්පයන් බටහිර අර්ධගෝලයේ සිටින සියලුම විෂ සහිත සර්පයන් අතරින් විශාලම සර්පයා වෙනවා. බුස්මාස්ටර් සර්පයන් තමන්ගේ බිත්තර ආරක්ෂා කරන සර්ප විශේෂ කිහිපයෙන් එක් විශේෂයක් වෙනවා. වරකට බිත්තර 5-18ක් අතර ප්‍රමාණයක් දමන බුස්මාස්ටර් ගැහැණු සතුන් දින 60ක් 78ක් අතර ප්‍රමාණයක් ආහාර නොමැතිව බිත්තර වලින් පැටවන් බිහිවන තුරුම බිත්තර අසල ජීවත් වෙනවා. බුස්මාස්ටර් සර්පයන් බිහිවන විටම දඩයම් කිරීම සඳහා සම්පූර්ණයෙන් සෑදුණු දත් සහ විෂ සෑදී තිබෙනවා. ඔවුන් අවුරුදු 12-18ක් අතර පමණ කාලයක් ජීවත් වෙනවා. ස්වභාවික වාසභූමිය තුළ මොවුන් සොයා ගන්න තියෙන අපහසුකම නිසා වනාන්තරයේ මොවුන්ගේ ගහණය ගැන නිශ්චිතව අගයක් ප්‍රකාශ කරන්න තවමත් නොහැකි වෙලා තියෙනවා. මේ සර්පයන් සාමාන්‍යයෙන් මීයන්, හාවුන්, කුඩා පක්ෂීන් ඇතුළු කුඩා ශීරපායන් දඩයම් කරනවා. අනිකුත් සර්පයන්ට සාපේක්ෂව මොවුන් කුඩා ගොදුරු වලට ප්‍රිය කරන බව දකින්න පුළුවන්. ලෝකයේ දිගම පොළොම් විශේෂ වෙන මේ බුස්මාස්ටර් සර්පයන් තර්ජනයන්ට ලක් වූ විට ඉතාම ආක්‍රමණශීලී විදිහට පහර දෙනවා. මේ එක් දෂ්ටනයකින් මිනිසුන් 20ක් වන මරා දැමිය හැකි තරම් විෂ ද්‍රව්‍ය එන්නත් කරනවා. වාර්තාවලට අනුව 2001 සහ 2015 අතර බුස්මාස්ටර් දෂ්ට කිරීම 1344න් 84ක් වන මරණයට පත් වෙලා තියෙනවා. මේ ඉන්නේ හාපි රාජාලීන්. ග්‍රීක මිත්‍යා කතාවල මේ හාපි රාජාලීන් හඳුන්වන්නේ බිහිසුණු කොට සහ නිය ඇති පියාඹන ජීවීන් විදිහට. මේ රාජාලීන්ට තියෙන්නේ ඊටාම සුවිශේෂී පෙනුමක්. මොවුන්ගේ හිස මත තියෙන පිහාට වලින් මොවුන්ට තේජවන්ත පෙනුමක් එකතු කරනවා. අනිකුත් රාජාලි විශේෂ වගේම හාපි රාජාලීන්ගේ ගැහැණු සතා පිරිමි සතා මෙන් දෙගුණයක් පමණ විශාල වෙනවා. මේ රාජාලීන්ගේ කකුල් කුඩා දරුවෙකුගේ මැණික් කටු තරම් ඝනකමින් යුක්ත වෙනවා. ඒවායේ අඟල් 5ක්, ඒ කියන්නේ සෙන්ටිමීටර් 13ක් පමණ දිග ග්‍රිස්ලි වලස් නියපොතු වලට වඩා විශාල නිය පිහිටා තියෙනවා. මොවුන් විශාලම විලෝපික පක්ෂීන් නොවුනත් මේ අසාමාන්‍ය පක්ෂියා පක්ෂීන් අතර බලවත් වගේම බරම පක්ෂියා වෙනවා. සාමාන්‍යයෙන් බිම ඉඳලා අඩි 140ක්, ඒ කියන්නේ මීටර 27ත් 43ත් අතර උසකින් තමයි මොවුන් කූඩු නිර්මාණය කරන්නේ. කූඩුවට හා පිටතට පැහැදිලි පියාසර මාර්ගයක් සහිත පුළුල් පරතරයකින් යුත් අතු සහිත ගස් තමයි මොවුන් කූඩු සෑදීමට භාවිතා කරන්නේ. හාපි රාජාලි කූඩුවක් අඩි 5ක්, ඒ කියන්නේ මීටර 1.5ක් පමණ ලොකු වෙනවා. ඒ කූඩුවකට මිනිහෙක් වුණත් ගොඩ වෙලා ඉන්න පුළුවන් විදියට ශක්තිමත්ව තමයි ඔවුන් කූඩු නිර්මාණය කරන්නේ. මේ විදියට කූඩුවක් නිර්මාණය කරාම රාජාලි යුගලයේ වසර ගණනාවක් මේ කූඩුව නැවත නැවත සකස් කරමින් භාවිතා කරනවා. මොවුන්ගේ පියාපත් අඩි 6.5ක්, ඒ කියන්නේ මීටර 2ක් පමණ දික් වෙනවා. ඔවුන්ට පැයට සැතපුම් 50ක, ඒ කියන්නේ පැයට කිලෝමීටර් 80ක වේගයෙන් පියාඹන්න පුළුවන්. ඔවුන්ට විශිෂ්ට දැකීමේ හැකියාවක් තියෙනවා. මීටර 200ක් පමණ දුරක තියෙන සෙන්ටිමීටර 2කට වඩා කුඩා වස්තුවක් පැහැදිලිව දැකීමට තරම් විශිෂ්ට පෙනුමක් ඔවුන්ට තියෙනවා. හාපි රාජාලීන් රාත්‍රී 100 ගානක පීඩනයකින් තමන්ගේ ගොදුරට පහර දෙනවා. මේ ප්‍රහාරයකින් ඔවුන්ගේ ගොදුර ක්ෂණිකව මිය යනවා. හාපි රාජාලීන් ඉත්තෑවැල්, මුවපැටවල්, සර්පයන් දඩයම් කිරීමට පුරුදු වෙලා ඉන්නවා. විශාල හාපි රාජාලි ගැහැණු සතුන්, ස්ලොත් සතුන් හා වඳුරන් දඩයම් කිරීමට පුරුදු වෙලා ඉන්නවා. කුඩා වඩා වේගවත් පිරිමි සතුන් කුඩා ප්‍රමාණයේ සතුන් දඩයම් කරනවා. මිනිසුන් දඩයම් කිරීම නිසා මේ හාපි රාජාලීන් වඳ වී යාමේ තර්ජනයට ලක් වී තිබෙනවා. ඇමසන් වනාන්තරය මේ වගේ භයානක වගේම සුවිශේෂී සතුන් දහස් ගානකට වාසභූමිය සපයනවා. ඇමසන් වනයේට ඇතුළු වෙන ඕනම කෙනෙක්ට ඔවුන්ගේ අතින් එන සුළු වැරැද්දකින් මේ භයානක සතුන්ගේ ප්‍රහාරයට ලක්වීමේ අවදානම තියෙනවා. මේ වගේ අවස්ථාවකදී වෛද්‍ය ප්‍රතිකාර කිලෝමීටර් 100 ගාණක් වැටෙන තිබේ යන නිසා මේ අවදානම තවත් ඉහළ යන්න පුළුවන්. ඉතින් මේ වගේ ලෝකයේ ගැන තවත් විස්තර බලන්න කැමති නම් subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක like කරලා යාළුවන් අතරත් share කරගන්න. ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා.